හායි ළමයි කොහොමද ඔයාලට? සතියකට පස්සේ අද මං ඔයාලට කියන්න ආවේ අලුත් කතාවක්. එහෙනම් අපි දැන් කතාව අහමු. මගේ නම නර්මදා. මට දැන් අවුරුදු 35ක් වෙනවා. මම විවාහ ජීවිතේට ආස කෙරෙක් නෙමෙයි. මගේ මුළු ජීවිතේම වෙන් වෙලා තියෙන්නේ ආගම දහමටයි, අපේ අම්මටයි, ගෙදරටයි. ගෙදර වැඩ, පන්සල් යන එක, බණපොත් කියවන එක තමයි මගේ දිනදා දේවල්. ඒ තම්ම හැම වෙලේම කියන්නේ නර්මදා, ඔයාලටත් ජීවිතයක් තියෙන්න ඕනේ කියලා. ඒත් මට මේ ජීවිතේ ඇති. මේ ජීවිතේ ගොඩක් නිදහස්. මගේ නංගි වරුණි මට වඩා අවුරුදු 6ක් බාලයි. එයා මට වඩා හරිම ජොලියට බර චරිතයක්. එයා බැන්දේ ජීවන්ව. ජීවන් කියන්නේ ටිකක් උස, කතා බහට ආස, හැමෝටම උදව් කරන කෙනෙක්. එයාලා බැන්දට පස්සේ ආවේ අපේ ගෙදරට. අම්මට වරුණිව නෙටුවේ ඉන්න බැරි නිසා. වරුණී ජීවනුයි දෙන්නම ජොබ් කරනවා. උදේට 7ට විතර ගිහින් එන්නේ රෑ 8ට 9ට විතර. ගෙදර වැඩබර ඔක්කොම මගේ අතේ. අම්මා දැන් වයසයිනේ. දවස් උදේවරුවක මම සාලෙට වෙලා පොතක් කියව ඉන්නකොට ජීවන් මගේ ළඟට ආවා. නර්මදා අක්කේ, ඔයා නැත්තම් මේ ගෙදර දවස ගෙවෙන්නේ නෑ. ඔයා වගේ කෙනෙක්ව බඳින කෙනා නම් ගොඩක් වාසනාවන්තයි. ජීවන් කිව්වා. කට වහගෙන ඉන්න මෝඩයෝ. මම ටිකක් තරහෙන් වගේ කිව්වත් එයා එහෙම කියද්දි මට ලොකු සතුටක් ආවා. ඔන්න ඉතින් සුදු අක්කට තරහ යනවනේ. මම විහිළුවක් නේ කරේ. එතකොට මෙතෙන්ට වරුණිත් ආවා. නෑනයි මස්සිනයි ආපහු වණ්ඩුවක්ද? එයා hina වෙවි ඇහුවා. අක්කට තරහ ගිල්ලනි වරුණි. මම විහිළුවක් කරා කියලා. ජීවන් hina වෙවි කිව්වා. අනේ ඔයාගේ විහිළු මටත් තරහ යනම වාගේ විහිළුවලද. ඒ දෙන්න දිහා බලාගෙන ඉද්දි මට hinaත් ගියා. ඇති ඒ පාරේ මේ දෙන්න රණ්ඩු වෙනවා. මම hina වෙවි කිව්වා. අම්මා නිදීද නංගී? ඔව් අක්කේ. මේ දැන් බෙහෙත් බීලා නිදාගත්තා. එහෙමද? අපි තේ ටිකක් බොමුද? හා ඉන්න අක්කේ. මං හදාගෙන එන්නම්. මං හදන්නම් නංගී. අද ඔයාලගේ නිවාඩු දවසනේ. මහත්තයත් එක්ක ටිකක් නිදහසේ ඉන්න. මම ජීවන් දිහා බලලා hina වෙලා කිව්වා. අක්කා හැමදාම ගොඩක් මහන්සි වෙනවනි අක්කේ. ජීවන් කිව්වා. අයියෝ ඕක මොකද්ද මල්ලි? මම එහෙම කියලා තේ හදන්න ගියා. ඇත්තටම මට එහෙම මහන්සියක් නෑ. ඒ දෙන්න මෙහෙ ඉන්න එක මට ලොකු හයියක්. ඉතින් ඔහම කාලයක් ගෙවිලා ගියා. දවසක් ජීවන්ගේ ඔෆිස් එකේ වැඩකට දවස් දෙකකට නුවරඑළියට යන්න සිද්ධ වුණා. එයා වරුණිවත් එක්කගෙන ගියා. මට ලොකු පාළුවක් වගේම තනිකමක් දෙනුනේ ඒ වෙලාවේ තමයි. මේ ගෙදර අම්මයි මමයි විතරයි ඉන්නේ. අම්මා වැඩිපුරම හිටියේ එයාගේ කාමරේ. පළවෙනි දවසේ රෑ මම පහළ ඉඳගෙන පොතක් කියව ඉන්නකොට ජීවන් මගේ ළඟට ආවා. නර්මදා අත්තේ මොකද කරන්නේ? වරුණි එයාගේ යාළුවෙක් එක්ක කෝල් එකක. මේ මම කෝල් කළේ ඔයා හොඳින්ද කියලා දැනගන්න. ඔව් මල්ලි මම හොඳින්. අම්මත් හොඳින්. ඔයාලා පරිස්සමෙන් ඉන්නව නේද? ඔව් අක්කේ අවුලක් නෑ. සීතල තමයි ටිකක් ඉවසන්න අමාරුයි. අක්කා කාලා හැමද? ඔව් මල්ලි. මම කෑවා. ඔයාලා කෑවද? ඔව් අක්කේ. අපි කෑවා. හොඳයි මල්ලි. මම හෙට කෝල් එකක් ගන්නම් අක්කේ. වරුණිට නම් කොහොමද දන්නේ නැහැ. මට නම් අක්ක නැතුව පාළුයි. good night අක්කේ. අපේ එහෙමද? ඉක්මනට එන්න එහෙනම්. good night මල්ලි. මම ටික වෙලාවක් කල්පනා කරා ජීවන්නේ කිව්ව දේ ගැන. එයාට මම නැතුව පාළුවේද? මොකක්ද එයාකින් අදහස් කරේ? මම ඇඳට ගිහිල්ලා ඉගෙන කල්පනා කර නිදාගත්තා. ඊළඟ දවසෙත් රෑ ජීවන් මට කෝල් කළා. නර්මදා අක්කේ මොකද කරන්නේ? මුකුත් නෑ. මම මේ බණ පොතක් කියවනවා. එහෙමද? වරුණි නම් නිදි හොඳටම. මට නම් නිින්ද යන්නෙත් නෑ මේ සීතල නිසා. නුවරඑළිය ගොඩම සීතලයි නේද මල්ලි? ඔව් අක්කේ. ඔයා වගේ කෙනෙක්වත් හිටියනම් මේ වඩ වෙලාවට බදාගෙන නිදාගන්න. මාරු. ඔන්න ආපහු මෝඩ කතා කියන්න පටන් ගත්තා. තමුසේ මගේ නංගිගේ හස්බන්ඩ්. මම hina වෙවි කිව්වා. ඒකට කමක් නෑ මට පුළුවන් අක්කවත් බලාගන්න. එයාත් hina වෙවි උත්තර දුන්නා. මෝඩයා. මම තියන්නම්. හෙට පරිස්සමට එනෝ දෙන්නම. good night මල්ලි. good night අක්කේ. අපි වාට මොනවා හරි අරගෙන එන්නම්කෝ. එයා එහෙම කියලා කෝල් එක කට් කරා. එයාගේ කටහඬ හරීම ආදරණීයයි. මගේ හිතේ තිබෙන තනිකම ටිකෙන් ටික නැති වෙලා යනවා වගේ හැඟීමක් මට දැනුණා. මම කවදාවත් නොහිතපු අමුතුම හැඟීමක් මට දැනුණා. ඊළඟ දවසේ හවස වරුණී ජීවනුයි ගෙදර ආවා. වරුණි හරීම මහන්සින් හිටියේ. මම යම්ම යාළ එනකම් මග බලාගෙන හිටියේ. අම්මෝ මාර මහන්සි. මම ටිකක් නිදාගන්න යනවා. වරුණි එහෙන කියලා අම්මත් එක්ක ටිකක් වෙලා කතා කරලා නිදාගන්න ගියා. අම්මේ තේ හදන්නද? මම අම්මගෙන් ඇහුවා. හාලමයෝ තේ ටිකක් බොමු. ජීවන් මල්ලි ඔයාට හදන්නකේ අක්කගේ තේක බොන්නේ නැතුව ඉන්නවද මම? එයා කිව්ව දෙයට මම hina වෙලා කුස්සියට ගියා. ටික වෙලාවකින් ජීවන් කුස්සියට ආවා.
නර්මදාක්කේ ඇත්තටම ඔයා නැතුව මං ගොඩක් පාළුවෙන් හිටියේ. මට ඔයාව ගොඩක් මතක් වුණා. වැඩිපුරම නිදා ගන්න වෙලාවට. ජීවන් පිටිපස්සෙන් ඇවිත් කිව්වා. මගේ මුළු ඇඟම එකපාරටම හීතල වෙලා ගියා. එයා ලං වෙලා කතා කරපු එක මට අමුතු දෙයක් වුණා. අක්ක තාම තේ හදනව නේද? එයා හිමින් ඇහුවා. "ඔව් මල්ලි." මම එයා දිහා බැලුවේ නැතුවම කිව්වා. "අක්කේ, ඔයා හරිම හොඳ කෙනෙක්. ඔයා නැත්තම් අපේ ජීවිතේ හරියට ගෙවෙන්නේ නැහැ. ඔයාගේ මේ දහමට ලැබි ජීවිතේ මං ගොඩක් අගය කරනවා." එයා කිව්වේ හරිම බැරාරුම් විදියට. එහෙම කියලා එයා එතනින් ගියා. ඒත් එයාගේ වචන ටික මගේ හිතේ රැඳුණා. මේ වෙලාවේ මට දැනුනේ මගේ ජීවිතේ තියෙන තනිකම. මං පන්සලට දහමට ලැබි වුණාට මගේ හිතේ කාටවත් නොකීපු අමුතු හිස්තනක් තිබුණා. ඊට පස්සේ ටිකෙන් ටික ජීවන්ගේ හැසිරීම වෙනස් වුණා. දවසක් වරුණි ඔෆිස් එකේ වැඩක හිර වෙලා ඉන්න වෙලාවක එයා ගෙදර ඇවිත් මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා. "වරුණි දැන් එන්නේ රෑ 9ට විතර නේ අක්කේ. ඒ වෙනකම් මට පාළුයි. ඔයාටත් එහෙම වෙන්නේ නැති නේද?" "ඔව් මල්ලි. මට වඩා අම්මට තමයි පාළු." මම hina වෙවි කිව්වා. ජීවනුත් hina වුණා. "ඔව් නේද? කො අම්මා නිදිද?" "නෑ මල්ලි. අන්න සාලේ ටීවී බලනවා." "හරි අක්කේ. මම යනවා වොෂ් එකක් දාගන්න. වරුණි තව ටිකකින් එයිනේ." එහෙම කියලා එයා එතනින් ගියා. මට එයාගේ ලොකු වෙනසක් තේරුණා. එයා වෙනද විදිහට නෙමෙයි දැන් මන් දිහා බලන්නේ. ඒක ගොඩක් වෙනස්. මට හරියටම තේරුම ගන්න බෑ ඒ මොකක්ද කියලා. ටික වෙලාවකින් වරුණි ගෙදර ආවා. අපි ඉතින් වෙනදා වගේම රැට කාලා නිදාගත්තා. දවසක් හවස අපි දෙන්න සාලේ ඉඳගෙන පත්තරේ බලනකොට වරුණි ජීවන්ට කෝල් කළා. "ජීවන් මට අද තව ටිකක් රෑ වෙයි. ඔයාලා කෑම කාලා නිදාගන්න. මගේ වැඩ ටිකක් වැඩි වුණා. දැන්ම ඉවර කරගන්න බැරි වෙයි වගේ." ජීවන් ෆෝන් එක තිබ්බා. "නර්මදාක්කේ, වරුණි දැන් හැමදාම වගේ ඔෆිස් වැඩ කියලා පරක්කු වෙලා එන්න. මට හරිම පාළුයි. ඔයා විතරයි මේ ගෙදර මට කතා කරන්න හරි ඉන්නේ." එයා හරිම දුකින් කිව්වා. "ඒකනේ මල්ලි, ඔච්චරටම හංසි වෙලා සල්ලි හම්බ කරලා මොකටද? මට හිතනවා අක්කේ වරුණිට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා." "අනේ දෙයියනේ මේකිට මොනවාද වෙලාද? ඉන්නකෝ. මම මේ ගැන එයාගෙන් අහන්නම්." "ඕන් නෑ අක්කේ. වැඩක් නෑ. එයා කිසිම දෙයක් පිළිගන්න කෙනෙක් නෙමෙයිනි. මම මෙහෙම හරි ටිකක් සතුටෙන් ඉන්නේ අක්කා හරි මට ඉන්න නිසා." එයා ආදරෙන් මන් දිහා බලලා කිව්වා. මම මෙයා දිහා බලාගෙන හිටියා. මට ඒ වෙලාවේ එයාගෙන ලොකු ආදරයක් වගේම මහ නරක හැඟීම් ගොඩකුත් ආවා. එදා රෑ මම වරුණි යනකම් එළිය බංකුවේ වාඩි වෙලා මේ හැමදේ ගැනම කල්පනා කර හිටියා. ජීවනුත් මගේ ළඟින්ම වාඩි වෙලා හිටියා. එයා මගේ පාළුයි තනිකමයි මකනවා වගේ මට තේරුණා. "නර්මදාක්කේ, මම හිතනවා ඔයාගේ මේ ආගම් දහම ගැන තියෙන භක්තිය ගොඩක් හොඳ දෙයක් කියලා. ඒත් මට හිතෙනවා ඔයාගේ හිතේ තියෙන සතුට ටිකක් අඩුයි කියලා. ඔයා ගොඩක් නිහඬ කෙනෙක්." ජීවන් හෙමින් කිව්වා. "මට මේ ජීවිතේ හොඳටම ඇති මල්ලි. මම ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඒත් ඔයා කිව්ව කතාව හරි මල්ලි. මත් මනුස්සෙක්. වෙලාවකට මට මං ගැනම ලොකු දුකක් ඇති වෙනවා." මම කිව්වේ ඇත්තටම දුකින්. එක පාරටම ජීවන් මගේ අතින් අල්ලගත්තා. "නර්මදාක්කේ, ඔයා දුකින් ඉන්න ඕනේ නෑ. මම ඉන්නවා ඔයාට කතා කරන්න. ඔයාගේ හිතේ තියෙන පාළුව මට නැති කරන්න පුරුවන්." මගේ ඇඟම හීතල වෙලා ගියා. මේ වරුණිගේ මහත්තයා, මගේම එක කුස උපන් නංගිගේ මහත්තයා. මේක වැරදි. මම කල්පනා කළා. ඒත් මගේ හිතේ තිබුණ තනිකම නිසා මට යාව එපා කියන්න හයියක් තිබුණේ නැහැ. මම ඉක්මනට මත ගරාගෙන "මල්ලි, මට නිදිමතයි. මම නිදාගන්න යනවා" කියලා කාමරේට ගියා. ඒත් එදා රෑ මට නිින්ද ගියේ නෑ. මම ජීවන්ගේ කටහඬ, එයා මගේ අත අල්ලපු විදිය ගැන කල්පනා කළා. මගේ හිතේ තිබුණ දහමට ලැබි පැට්ටයි මේ අලුතින් ආපු ආදරණීය හැඟීමයි අතර ලොකු සටනක් ඇති වුණා. මොකද මට මගේ හැඟීම් පාලනය කරගන්න තමාරුයි. මගේම නංගිට මෙහෙම දෙයක් කරන්නත් බෑ. පහුදා උදේ පාන්දරම ජීවන් වැඩට යන්න ලෑස්ති වුණා. වරුණි නිදි. මම කුස්සියේ තේ හදද්දි එයා ආවිත් මට කතා කළා. "නර්මදාක්කී, ඊයේ රෑ මම ඔයාගේ අතින් අල්ලපු එක ගැන මට සමා වෙන්න. ඒත් මට තේරෙනවා ඔයා කොච්චර තනි වෙලාද කියලා. මමත් ඔයා වගේමයි. මටත් එක්තරා විදියකට තනි වෙලා. වරුණිත් දැම්මට අයිති නෑනේ. මට මේ දේවල් කියන්න හරියන්නේ ඔයා විතරයි. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාට මොනවා හරි කතා කරන්න දෙයක් තියෙනවා නම් මට කියන්න." මම බිම බලාගෙන හිටියා. "ජීවන්, ඔයා වරුණිගේ මහත්තයා. මම දන්නවා අක්කේ. ඒත් ඔයාට මම හරිම ආදරෙයි. මේක අපි දෙන්නාගේ රහසක් විදියට තියාගමු. ඔයාගේ මේ නිහඬ ජීවිතේට
පොඩි සතුටක් ගේන්න මට පුළුවන්. එයා හෙමින් කිව්වා. ඒක මගේ හිතට ලොකු සහනයක් වුණා. මටත් ඕන වුණේ කාට හරි කතා කරන්න කෙනෙක්, මගේ හැඟීම් තේරුම් ගන්න කෙනෙක්. මම හෙමින් නළුව වැනුවා. ජීවන්ගේ මූණ ලොකු සතුටක් පිරීලා ගියා. එයා hina වෙලා වෙඩට ගියා. මම එදා මුළු දවසෙම හිටියේ 아무තු සතුටකින්. මම හිතුවා මම මේ කරන්නේ වැරදි දෙයක්ද? මේක ආගමට විරුද්ධද? ඒත් මම මේ රහස කාටවත් කියන්නේ නැහැ. මේක වරුණිටවත් අම්මටවත් වෙන කිසිම කෙනෙක්ටවත් දැනගන්න දෙන්න බෑ. හැවස වෙනදා වෙලාවටම ජීවන් ගෙදර ආවා. අක්කේ මම ඔයාටයි අම්මටයි බනිස් වගේක් ගෙනාවා. අම්මත් එක්ක කන්න. එයා එහෙම කියලා බනිස් මල්ල මගේ අතට දුන්නා. මොකටද මල්ලි කරදර උනේ? මොන කරදරයක්ද අක්කේ මේක? ඔයයි අම්මයි කන්නකෝ. මම වශ් එකක් දාගෙන එන්නම්. ජීවන් මන් දිහා ආදරෙන් බලලා එහෙම කියලා එතනින් ගියා. ටික වෙලාවකින් ජීවන් ආපහු ආවා. මට එයාලගේ කාමරයට එන්න කියලා ඇඟිල්ලකින් ඉගි කරා. මට මොකක්ද වගේත් හිතුණා. ඒත් ඒ මිනිස්සෙගේ ආදරෙයි මගේ තනිකමයි ගැන හිතලා මම අම්මට හොරෙන් එයාලගේ කාමරයට ගියා. අක්කේ වරුණි එන්න තව පැය දෙකක් විතර තියෙනවා. මට අක්කත් එක්ක ඉන්න ඕනේ අක්කේ. මගේ මේ දුක නැති කරන්න පුළුවන් අක්කට විතරයි. එයා එම කියලා මගේ ළඟට ආවා. මම එයා දිහා ආදරෙන් බැලුවා. මට තේරෙනවා මල්ලි. මමත් පාළුවෙන් දුකෙන් ඉන්න කෙනෙක් නා. මම එහෙම කියලා එයාට තුරුළු වුණා. අපි දෙන්නා ගොඩක් සතුටු වුණා. එයා මගේ තිබුණ හැම පාළුවක්ම තනිකමක්ම නැති කරලා දැම්මා. ඊට පස්සේ අපි දෙන්නා ඇඳේ ටික වෙලාවක් නිදියගෙන තුරුළු වෙලා හිටියා. මම එයා දිහා හැම වෙලේම බලාගෙන හිටියේ. එයා ටිකක් හතිදමදම් මහන්සියෙන් හිටියේ. ඒත් ඒ ඇස්වල තිබුණ ආදරේ කිසිම අඩුවක් මම දැක්කේ නෑ. ටික වෙලාවකට පස්සේ මම කාමරෙන් එළියට ආවා. මොකද මේ වෙලාවට තමයි වරුණි ගෙදර එන්නේ. මම සාලෙන් ඉඳගෙන කල්පනා කරන්න පටන් ගත්තා. ජීවන්ට මෙහෙම වුණේ වරුණි වෙන සම්බන්ධයක් පටන් ගත්ත නිසාද? එහෙමත් නැත්නම් මේ දෙන්නට දෙන්න ඇත්තට ආදරේ නැද්ද? මට ඔය වගේ එක එක ප්‍රශ්න ගොඩක් කල්පනා වුණා. ඒත් මම ඒ කිසිව දෙයකට උත්තර හොයන්න මහන්සි වුණේ නැහැ. ජීවන් ඉන්නේ දුකෙන්, මම ඉන්නේ පාළුවෙන්. එයාගේ දුකට සතුටක් ගේන්න පුළුවන් කෙනා මම. මගේ පාළුව මකන්න පුළුවන් කෙනා එයා. මම ඔයාට ආදරේ ජීවන් මල්ලි. මම මටම කියාගත්තා. ජීවිතේ කවදාවත් දැනුනේ නැති සතුටක් වගේම සහනයක් මට දැනෙන්න පටන් ගත්තා. එහෙනම් යාළුවනේ ඔන්න අදට කතාව ඉවරයි. ඉතින් කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලටත් මේ වගේව වෙලා තියෙනවද? මේ වගේ දෙයක් ඔයාට උනත් ඔයා මොකද කරන්නේ? කමෙන්ට් කරන්න යන්න. කතාව හොඳයි කියලා හිතනවා නම් අපිට කරන සපෝට් එකක් විදිහට channel එක subscribe කරන්න. notification bell එකත් ඔබන්න. මේ වගේ කතා අහන්න කැමති ඔයාලගේ යාළුවන්ටත් මේක share කරන්න. ආයෙත් අලුත් කතාවකින් හම්බෙමු. මන් දෙවුමි.